දුවේ උඹට ඔය කොල්ලව හරියන්නේ නැහැ. දැම්මම නතර කරපන්. හරි තාත්තේ යාගේ මොකද්ද තියෙන අඩුව? ඔයාලා නෙමෙයිනියත් එක්ක ජීවත් වෙන්නේ. මමනේ. ඒ ඉඳ මම බලා ගන්න ඔයා ඉන්නකො පාඩුවේ. හරි දුවේ හරි. උඹේ ආස ජීවිතේනේ. උඹට ඕන විදියට විඳපන් විඳවන්න නැතුව. හැබැයි එක දෙයක් තාත්තා උඹට කිව්වයි කියලා හිතාගන්න. ඌ උඹගෙන් ගන්න තියෙන හැමදේම අරගෙන උඹගෙන් තියෙන වාසි උට නැති වුණාම උගේ ඇත්ත තත්ත්වය උඹට තේරෙයි. අනේ මගේ දුවේ මුලින්ම ඔබ නැගිටපන්. අඬන එක නතර කරලා දැන් කියපන් මොකද්ද උනේ කියලා. තාත්තේ ඔයා එපා කියද්දිත් මං ඒකොල්ලා එක කතා කරා. මේ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. මට යාගේ අතින් වැරද්දක් වුණා. හරි මොකද්ද කියන්නකෝ? මම ප්‍රෙග්නන්ට්. මට ළමෙක් අම්ම වෙන්න ඉන්නේ. මොකා? තම්සෙට පිසිදෝයි. දැන් මට බාර ගන්න බැරිද? යාර මාව බාර ගන්න බැලු. කොහෙවත් යන ළමයෙක්ව මට බාර ගන්න පුළුවන්ද ඔය? එයාගේ අතින් එහෙම උනේ නෑ කියලා කියනවා. තම්සේ ඕන දෙයක් කරගෙන මං යනවා. හැබැයි එක දෙයක් තාත්තා උඹට කිව්වයි කියලා හිතාගන්න. ඌ උඹගෙන් ගන්න තියෙන හැමදේම අරගෙන උඹගෙන් තියෙන වාසි උට නැති වුණාම උගේ ඇත්ත තත්ත්වය උඹට තේරෙයි. දැන් මම මොනවද කරන්නේ? දැන් උඹ අඬන එක නතර කරපන්කෝ. උඹ ආදරේ නිසා විශ්වාස කළා හැමදේම බෙදාගෙන තියෙනවා. එහෙම එකේ ඌ උඹට එහෙම කරාට මට උඹව මේ වෙලාවේ තනි කරන්න බෑ. මං උඹවයි උඹට හම්බ වෙන්න ළමයාවයි බලා ගන්නවා.